මොකද්ද ළමයි මේ තියෙන්නේ? කයිව එකක් නේද? කයිව එකක් කියන්නේ මොකද්ද? සංවාදයක්. එතකොට මේ සංවාදේ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. කවුද 3 දෙනා? සතෝසන් ඉන්නවා, යමදසන් ඉන්නවායි මිල මහත්මයා ඉන්නවා. එතකොට බලන්න මේකේ ටොපික් එක මොකද්ද කියලා. හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියන්නේ මොකද්ද? ආයුබෝවන් කියන එක නේද? එතකොට බලන්න මේකේ කයිවයිකේ උඩින්ම සතෝසන් මොකද්ද කියන්නේ? ඔහයෝ ගොසයිමස් කියලා කියනවා. ඔයාලට හිතන විදිහට මේ සංවාද මොන වගේ වෙලාවක කතා වෙන සංවාදයක්ද? උදේ වෙලාවක නේද? උදෑසනක තියෙන සංවාදයක් තමයි මේ තියෙන්නේ. කොහොමද එහෙම කියන්නේ උදේ වෙලාවක තියෙන සංවාදයක් කියලා? මොකක්ද මෙතන මේ ඔහයෝ ගොසයිමස් කියන්නේ? අයිසත්සු නේද? අයිසත්සු කියන්නේ ආචාරශීලී වචන. එතකොට මේ අයිසත්සු වලට අපි ඉගෙන ගන්නවා මොනවද? ඔහයෝ ගොසයිමාස්, කොනිචිවා, කොන්බන්නා, ඔයසුමිනාසයි මේ වගේ වචන ඉගෙන ගන්නවා. මේ සංවාදයේ මේ කයිව එකේ සතෝ කියනවා ඔහයෝ ගොසයිමස් කියලා. ඔහයෝ ගොසයිමස් කියන්නේ මොකක්ද? සුබ උදෑසනක් කියන එක. සුබ උදෑසනක්. good morning කියන එක තමයි මේ ඔහයෝ ගොසයිමස් කියන්නේ. එතකොට සතෝ කියන්නේ කාටද ඔහයෝ ගොසයිමස් කියලා? යමදට කියනවා නේද? සතෝ කියනවා යමදට ඔහයෝ ගොසයිමස් කියලා. ඒ කියන්නේ දෙන්න හමු වෙලා තියෙනවා. සතෝ කියනවා යමදට ඔහයෝ ගොසයිමස්. ඊට පස්සේ යමද කියනවා ඔහයෝ ගොසයිමස් කියලා. ඒ කියන්නේ දැන් අපි කාට හරි good morning කිව්වම එයාත් අපිට good morning කියලා කියනවානේ. අන්න ඒ වගේ සතෝ කියනවා ඔහයෝ ගොසයිමස් සුබ උදෑසනක් කියලා. යමදත් සතෝට කියනවා ඔහයෝ ගොසයිමස් කියලා. ඒ වගේම යමද එතනින් නවතින්නේ නැහැ. යමද තව කියනවා සතෝසන්. සතෝට කතා කරලා කියනවා සතෝසන් කොචිරවා මයිකුමිරසන් දෙස් කියලා. ඒ කියන්නේ සතෝසන් කොචිරවා මයිකුමිරසන් දෙස්. ඒ කියන්නේ සතෝසන් සතෝ මහත්මිය කොචිරවා මේ ඉන්නේ මයික් මිල මහත්මයා කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ මිල කතා කරනවා. මේක තියෙන මිරා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හිරගනා කතකනා ඉගෙනගෙනනේ මේකට එන්නේ. එතකොට මේකෙදි මිරා කියලා අපි කතකනා වලින් ලියලා තියෙන්නේ ජපන් භාෂාවේ ලයන්නක් නැහැ නේද? හැබැයි ඒවා ලියන්නේ කොහොමද? මේ විදිහට. මිරා කියලා. එයාගේ නම මිල. එතකොට මේ මිල කියනවා හජිමි මස්තේ කියලා. ඒ කියන්නේ ආයුබෝවන් කියලා කියනවා. මෙයා කියනවා මයිකු මිරාදෙස් කියලා. එයාව අඳුන්වලා දෙනවා. මම මයික් මිලර් කියලා එයා කියනවා. අමරිකා කරාකි මස්තා. අමරිකා කරාකි මස්තා. ඇමරිකාවේ ඉඳලා ආවා කියලා කියනවා. කරාකි මස්තා. සිට පැමිණියා. කරාකි මස්තා. සිට පැමිණියා. අමරිකා කරාකි මස්තා. ඇමරිකාවේ ඉඳලා එයා ආවා කියලා කියනවා. දෝසෝ යොරෂිකෝ කියලා කියනවා. ඔබව හඳුනා ගන්න ලැබීම ගැන සතුටුයි කියලා කියනවා. දෝසෝ යොරෂිකෝ කියන්නේ ඔයාව අඳුනා ගන්න ලැබීම ගැන සතුටුයි කියන එක. ඊට පස්සේ සතෝ මහත්මිය මොකද්ද කියන්නේ? සතෝ කියනවා සතෝ කේකෝ දෙස්. එයා කියනවා සතෝ කේකෝ කියලා තමයි එයාගේ නම. එයා අඳුන්වලා දෙනවා. එයා සතෝ කේකෝ කියලා කියනවා. දෝසෝ යොරෂිකෝ කියලා එයාත් කියනවා. ඒ කියන්නේ මටත් ඔයාව අඳුනා ගන්න ලැබීම ගැන සතුටුයි කියලා එයා කියනවා. ඔන්න ওই විදිහට තමයි මේ කයිව එක යන්නේ. ඒ කියන්නේ මේ සංවාදය යන්නේ. එතකොට කයිව එකක් මේ විදිහට කියනකොට ජපන් වලින් සිංහලෙන් අපි කොහොමද මේක කියන්නේ කියලා ඉගෙන ගන්න ඕනේ.